ධර්මයේ සම්බන්ධ ශ්‍රද්ධාව උපදිනකොට ධර්මයේ අනුව වාසය කරන සත්පුරුෂයන්ගේ ඇසුර තිබ්බොත් තමයි ওই ධර්ම මනසිකාර්යය තීව්‍රව පැලවෙන්නේ. ශ්‍රද්ධාව කියන බීජය තීව්‍රව පැල කරන්න පුළුවන් එහෙම. පැහැදිලිද? එතකොට තමයි අර සත්වයාට වැටහෙන්නේ මොකද්ද? සුනාත ධාරේත චරාත කියන එක. ඒ කියන්නේ මේක ඊටාම හොඳින් අසාගත යුතුයි. මේ අසා ගන්න විදිහ අනුව දරාගත යුතුයි. මේ අසාගත් දරාගත් විදිහ අනුව හැසිරිය යුතුයි. ඔය හැසිරීම Tamanට උපද්දවන්න කිසිම බයක් උපදින්නේ නැත්තේ මේ ඇසීම දැරීම හැසිරීම පවත්වන සත්පුරුෂය ලෝකේ ඉන්නවා කියලා දැක්කොත්. يعني ඔය ලාභය අද අපිට තියෙනවා. තේරෙනවද? බුදුපසේ බුදුමහරහතුන් වහන්සේගෙන් අපි අහලා තියෙනවා. බුද්ධ ශාසනයේ හිටපු මහා උතුමෝ ගැන අපි දන්නවා. අදරත් සංඝ පෙළ පවතින බව අපි දන්නවා. මේකට උත්සාහ කරන ඒ අනුව වැඩ කරන ඒ අනුව මහන්සි ඒ අනුව ජීවිතය ගත කරන ඕන තරම් සත්පුරුෂයෝ තාම ඉන්නවා. එතකොට ධර්මයේ විතරක් නෙමේ ධර්මයට අනුව තියෙන හික්මීමත් ඕන කෙනෙක්ට උකහා ගන්න පුළුවන්.